කොහොමද කට්ටියට හැමෝටම සුබ ඊද් මංගල්‍යයක් වේවා. අදත් යන් අපි මරු ගමන. මේ ඉන්නේ මගේ එක ගමන් සගේ. දැක්කද? අපි දෙන්න යනවා අපේ අනිත් ගමන් සගේ අයින දෙන්නට. මේ ඉන්නේ අනිත් ගමන් සගේ. අපි තුන් දෙනා තමයි අද ගමන යන්න හදන්නේ. දැන් ඉන්නවා මේ බස් එකක් යනවා. පේනවනේ. ආන්දරම තමයි අපි යන්නේ. බස් එකේ සෙනගක් නැහැ. පේනවනේ මගතොට ඉදි උනත් කවුරුත් ඇත්තේ නැහැ. අපි මේ යන්නේ පාන්දරම. ගමනාන්තරය ඇවිල්ලා අපි බස් එකෙන් බහලා ආපහු පාගමනින් යනවා. පේනවනේ අපි තුන් දෙනා. Soldier. පාන්දරම නිසා මිනිස්සු නෑ පාරවල්. පාරවල් හරිම සාමකාමී. පිලක් තැන්නම් මාර ලස්සනයි. चड्डी पहना ना अंदर. අපි තුන් දෙනාම චාය එකකට වග කිව්වා. පේනවනේ. මේ පැත්ත හරිම ලස්සනයි. අපි මේ පැත්තෙන් තමයි යන්නේ. තව තියෙනවා ලස්සන දේවල් ඉස්සරහට. යන්කෝ පෙන්නන්න. පේනවනේ. කතාවෙන් අපි ආපහු ඉස්සරහටම යන්න පිටත් වුණා. කතාව ගමනට ඉනිමගක් කියනවනේ. ඉනිමග කෙසේ වෙතත් අපේ කතාව නම් පොඩ්ඩක් දිගයි. ඒ හින්දා අපි දිගටම දැන් මේ යනවා. කතා කර කර. අර ඈතින් පේන්නේ මොහොත. පේනවනේ පාන්දර වාහනයක් ඇත්තෙත් නැහැ. කලාතුරකින් තමයි වාහනයක් ඉන්නේ. මේ පේනවනේ මේව බලන්න පාන්දරම එන්න ඕනි ඉතින්. I think maybe අපි ඉතින් අහපව පයින්ම යන්න පිටත් වුණා. බලන්න දේවලු ගොඩක් තියෙනවනේ. පේනවනේ යන එන ගමන් කරන විකාර ටික අපි. KFC not in. මෙන්න මේ හැරේ තමයි අපි වැඩ කරන බිල්ඩින් එක තියෙන්නේ. අපේ කම්පැනි එක තියෙන්නේ මේ. ඒක තමයි අපේ කිචන් එක තියෙන්නේ. පේනවනේ අහසේ ලස්සන කුරුල්ල පියාඹන. Kalwa also wake up. ඇවිදින්න කියාපු පරිසරේ. Kalu not woke up bro. Franklin coming yesterday. අර අපේ අපිට ඈතින් තියෙන ගමනාන්තේ. Is out in his room. ඈ මේ මොකද්ද මේ? යංගෝ බලන්නකෝ එකට. ළඟටම තමයි අපි ඒක දැක්කේ. පේනවනේ. රට කියලා නම් මොකද්ද කියලා දාලා නැහැ. යන්න කලින් ෆොටෝ මේනියාව. දැන් ඉතින් ඔන්න පටන් ගත්තා ෆොටෝ ගන්න. ඉස්සලම දැන් අර අපි දැක්ක පාලම ගාවට වටපිටාව නම් මාරම ලස්සනයි. පේනවනේ. උදේ පාන්දර නිසා ඒක වෙනම වයිබ් එක. ඔන්න පටන් ගත්තා දැන් ෆොටෝ ගන්න. ඔන්න බලන්නකෝ. ෆොටෝ ගන්න අතර උනා නම් කමන්නේ. ඊට පස්සේ පටන් ගත්තා වීඩියෝ ගන්න. පේනවනේ. නාලුව පරාදයි. Yes. One more.
මෙතෙන්ට ආවම මේක මාරම ලස්සනයි. වටපිටාව මාරම ලස්සනට පේනවා. इसमें इतना मज़ा नहीं आया लेकिन सही ඒක වෙනම වයිබ් එක. මෙතෙන්ට එනවා නම් උදේම එන්න ඕනේ. ඒක තමයි හොඳම දේ. මොකද බලන්න දේවල් නම් ගොඩක් තියෙනවා. පරිසරය මාරම ලස්සනයි මෙතෙන්ට ආවම. बड़ा था එතන මෙතන හරියන්නේ නැහැ නේ. අපේ ටාගට් එක ඉතින් මෙතන නෙවෙයි. මෙතන නතරුනේ ෆොටෝ ටිකක් ගහගන්න ලස්සන හින්දානේ. මෙතන ලස්සන බලලා අහපෝ යන්න පිටත් වුණා අපි. අපේ ටාගට් එක. පේනවනේ. අපි පාන්දරම ආපු නිසා මිනිස්සු නැහැ. 38% හරියට නිකන් පාලෝට ගිහිල්ලා. Don't use your phone too much. My battery is only 38% now. Wait. ඔන්න අපේ ටාගට් එක තියෙන තැනට. මේ තියෙන්නේ. තව චුට්ටක් දුර යන්න ඕනි. අපි කට්ටියත් එක දැන් ඉතින් ඒ චුට්ටත් යනවා. අර ටික ආපු එකේ මේ ටික යන එක මහා කජ්ජක් ය. මෙන්න තියෙනවා අපි ආපු ටාගට් එක. මේක තමයි කුවේට් ටවර්ස් එකට එක. මේක විවෘත කරලා තියෙන්නේ 1976 මාර්තු වල. මේක කුවේට් වල අය ගන්න එක. පේනවනේ වලාකුළු. ඇවිදින්නම් කියාපු කාලුගුණය. පොඩ්ඩක් ඉතින් අපි මෙතනත් ඇවිදලා බැලුවා. වීඩියෝ දෙක තුනක් දාන්න. Next මේ ඈතින් පෙන්නේ පාලමක්. time I am going my ඒක ඈත තියෙන දූපතකට යන්න හදපු එකක් කියලා තමයි නම් කියන්නේ. I am going Nepal. Yeah. Really? Yeah. Sure. මේකත් කොයිකටත් කැමරා කාචයට අහු කරගත්තා. Nepal is my dream. ඔන්න දැන් තමයි පොඩ අවු වැටෙන්න පටන් ගත්තේ. පේනවනේ පොඩි ළමයි ටික ඔන්න සෙල්ලම් කරන්න පටන් ගත්තා. දැන් ඉතින් මේක තමයි දෙල්ලම. Oh my god. Wow. Listen, see? Alien? ටිකකින් ආපහු ආයෙ යන්න පිටත් වුණා. ඒත් මිනිස්සු අඩුයි. අපි ඉතින් පාන්දරමනේ ආවේ. ඒෙන්ද ඉතින් මේ වෙලාවට මිනිස්සු එන්නේ නැහැ. ඒකමයි අපි උදේ පාන්දරෙන් එන්න පිටත් උනේ. එතකොට යන්නේ නැතන පොඩ්ඩක් නිදාසේ ඇවිදලා කරලා බලලා ආයෙ හැකියි. දැන් නම් බඩගිනි. මේ තියෙන මරු කෑම. මේකේ නම පෝහා. ඉන්දියාවේ ෆේමස් කෑමක් කියලා තමයි කියන්නේ. අපි ඉතින් ඔන්න ඒක කෑවා. හැබැයි මාරයි. මම නම් ඒක මගේ ජීවිතේ පළවෙනි පාර තමයි කෑවේ. වයින් පෝවා කාලා දැන් සතුටින් අපි ඉන්නේ. ඊට පස්සේ කාලා ඉතින් ආපහු ඉතින් අපි කාමරයට එන්න පිටත් වුණා. දැන් ඉතින් මහන්සි ඇවිදලම. ඔන්න කියනකොටම අපේ බස් එකේ දැන් ඉතින් බස් එකේ කෙලින්ම කාමරේට
අද ඉතින් නිවාඩු දවසනේ. පාරේ වාහනත් අඩුයි. කාමරේ ගාවටත් ආව ඕන. ගමන නිමා කරන්නයි හදන්නේ. එහෙනම් ඔන්න අද ගියේ කුවේට් ටවර් එක බලන්න. අහපව් යන් ළඟදිම තව කොහේ හරි. එතකන් කට්ටිය channel එක subscribe කරලා තියාගන්න, like එකක් දාන්න. එහෙනම් කට්ටියටම bye bye.